අද මම කියලා දෙන්න යන්නේ අපිට edible glue එකක් සාදාගන්නේ කොහොමද කියලා. edible glue එකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? edible glue එක අපි හදන්නේ කොහොමද කියන කාරණේ තමයි මම අද අපේ Tehas Cake and Academy page එක හරහා ඔයාලට කියලා දෙන්න යන්නේ. බලමු අපි edible glue එකක් හදන්න ඔයාලට මොනවද ඕන වෙන ingredients කියලා. edible glue එක සාදාගන්න අපිට ඕන වෙනවා Tylose powder. ඔයාලට ඕන brand එකකින් Tylose powder පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා වතුර මිලිලීටර් 100ක් අවශ්‍ය වෙනවා. ඒක උණු වතුර ගත්තත් ගැටලුවක් නැහැ. ඇල් වතුර ගත්තත් ගැටලුවක් නැහැ. මම අද අරගෙන තියෙන්නේ ඇල් වතුර. ඒත් එක්කම මට අවශ්‍ය වෙනවා almond essence එක. ඒකත් අවශ්‍ය brand එකකින් Taman කැමති brand එකකින් පාවිච්චි කරා කියලා ගැටලුවක් නැහැ. මම අද අරන් තියෙන්නේ Rasako brand එකේ. ඊට පස්සේ අපිට edible glue එක හදාගෙන දාගන්න ඇසුරුම් කරගන්න අවශ්‍ය වෙනවා මොනවා හරි කප් එකක් හෝ ජා බෝටල් එකක් හරි මොනවා හරි ඇසුරුමක් අවශ්‍ය වෙනවා. මම මේ අදාරගෙන තියෙන්නේ ජා බෝටල් එකක්. මම ඒකට මුලින්ම දාගන්නවා අපේ මිලිලීටර් 100ක් වතුර. ඔයාලට මේක මිලිලීටර් 100කින් හදාගෙන වැඩි නම් මිලිලීටර් 50කින් හදාගන්න පුළුවන්. මම අද පාවිච්චි කරලා තියෙන්නේ මිලිලීටර් 100ක් වතුර. ඇල් වතුර තමයි මම අද පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට කැමති නම් උණු වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒත් එක්කම මට අද අවශ්‍ය වෙනවා තේ හැඳි. තේ හැඳි එකක් Tylose powder. වතුර මිලිලීටර් 100ට Tylose powder තේ හැඳි එකක්. තේ හැඳි කියන්නේ අපේ මිලිලීටර් 5 හැඳින් එකක් අත්‍යවශ්‍ය වෙනවා. අපි මේක අපේ ඇල් වතුර ජා එකට දාගන්නවා. ඊට පස්සේ අපිට මේ වගේ බාබකියු ස්ටික් එකක් හරි අද්දියක් කරන් චුට්ටක් මේක මෙහෙම කලවම් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට sweet almond essence එකකින් බිංදු 2ක් හෝ 3ක් පාවිච්චිට දාන්න පුළුවන්. දෙකක් වගේ මම දාගන්නවා. මේක අපිට හොඳට ටික් කරලා හොඳට පාවිච්චිට ගන්න පුළුවන්. පැය 3කින් වගේ මේකේ මෙහෙම මේ කැට කැට වගේ හිටිනවා. මේ වගේ මේ කැට කැට වගේ හිටිනවා. ඒක අපිට මුලින්ම දානකොට තමයි එහෙම කැට කැට හිටින්නේ. ටිකක් පැය 2ක් 3ක් යනකොට ඒ කැට ගැතිය නැති වෙලා හොඳට ග්ලූ එකක් විදිහට මේ මිශ්‍රණය හැදෙනවා. මම තව පැය 3කින් වගේ පෙන්නන්නම්. ඔයාලට කොහොමද මේක පැය 3ක් රෙස්ට් එකේ තියලා පෙන්නන්නම් edible glue එකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. glue එකක් වගේම තියෙනවා. මේක ඔයාලට අපේ කේක් වැඩ කරන අපේ ආදරණීය සියලුම දෙනාට පාවිච්චිට ගන්න පුළුවන් මේ කියන edible glue එක. මම පැය 3කින් රෙස්ට් එකේ තියලා පෙන්නන්නම් ඔයාලට කොහොමද අපේ මේ edible glue එක තියෙන්නේ කියලා. කැමති නම් පමණක් almond essence දාන්න පුළුවන්. අවශ්‍ය නැති කෙනෙකුට almond essence භාවිත කරන්න ඕන නැහැ. මේක අපි ෆ්‍රීස් කරලා තමයි තියාගන්න. කියන්නේ ශීතකරණයේ තමයි අපි මේක තියාගන්න ඕන. පාවිච්චි කරන්න කලින් කියන අපිට ෆොන්ඩඩ් එකකට හෝ බටර් අයිසින් එකකට ෆොන්ඩඩ් මලක් හෝ අකුරු හරි මොනවා හරි ලෙටර් කටයකින් කපාගෙන හරි අලවන්න ඕන නම් මේ ග්ලූ එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ශීතකරණයේ තියලා තමයි අපි එළියට ගන්න ඕන. ගොඩම දවස් 5ක් වගේ පාවිච්චි කරගන්න පුළුවන්. ගොඩක් දවස් තියන්න එපා. එහෙනම් මේ ප්‍රමාණය වැඩි කෙනෙක් ඉන්නවා නම් මේකේ half හදා ගන්න පුළුවන්. ශීතකරණයේ අපි අනිවාර්යයෙන් මේක තියලා ගන්න ඕන. මේ අපි පැය 3කට පස්සේ edible glue එක සාදාගත්ත ජා බෝටල් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. සුදු පාට කැට ඉවත් වෙලා දැන් තමයි අපේ glue එක ඒ මට්ටමට සාදාගෙන තියෙන්නේ. ඔයාලටත් පුළුවන් නිවසේදීම පහසුවෙන් edible glue එක සාදා ගන්න. ආරම්භ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. නැවත Tehas සමග අලුත් වීඩියෝ එකකින් ඔයාලට අපිව නරඹන්න පුළුවන්.